ඔයාලා දන්නවද මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලේ මිනිස්සු බුදුරජාණන් වහන්සේ ඉපදෙනකොටම මිනිස්සු ලෝකෙම පන්සිල් රකින්න පන්සිල් පද පහම රකිනවා. හේතුව මෛත්‍රී බුදුරජාණන් වහන්සේට කලින් සක්විති රජුරෝ පහළ වෙලා ජීවමානව ඉන්නවා. සංක කියන මේ සක්විති රජුරෝ. ඒ සක්විති රජතුමාගේ විවස්ථාව තමයි පන්සිල් පද පහ. ඒ කාලේ කවුරුවත් අම්මා ගෙන් එළියට දාලා නැහැ. තාත්තා ගෙන් එළියට දාලා නැහැ. මෛත්‍රී බුදුරජාණන් වහන්සේට චතුරාර්ය සත්‍ය දේශනා කිරීම පමණක්ම ප්‍රමාණවත්. අපේ බුදුරජාණන් වහන්සේ පහළ වුණේ නිරාගිනි මැද නෙළුමක් පිපෙනවා වගේ එකක්. උපමාවකින් කිව්වොත් ඒ බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පෑවා. ජීවමානව ලෞතර බුදුරජාණන් වහන්සේගේ පිහිට ගන්න අපිට බැරි වුණා. මහා වාසනාවන්ත මිනිසුන් නෙවෙයි අපි. ඊළඟට රහතන් වහන්සේලා යුගයේ තිබ්බා. මිහිඳු මහ රහතන් වහන්සේගේ යුගයේ තිබ්බා. අපිට පිහිට ගන්න බැරි වුණා. මේ අවසානයේ මේක නැසිලා බෝධි පූජාවකට පමණක් සීමා වෙච්ච කාලයක එහෙමත් නෙවෙයි. ලංකාවේ උපසම්පදා ආන්දර නමක් නැති වෙන තැනට ඇවිල්ලා නුවර යුගයේ සිවුරක් දාගෙන වලව්වක් විදිහේ වලව්වක ඉන්නවා වගේ ඉන්න කාලයක් ඇවිල්ලා ගණන්නාන්සෙලගේ යුගයේ පන්සිල් පද පහවත් සිවුර දාගත්ත කෙනා දන්නේ නැති තැනට ඇවිල්ලා ආය සංඝයා උපසම්පදාව රැගෙන ඇවිල්ලා ආය හැදිලා මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ මේ යුගයේ කතා වෙන එකම ඊළඟ ආශ්චර්යය. මේක මහ පුදුමයක්. මේ අත්වලින් සෑයවල් බැඳි විහෙර විහාර සම්බුද්ධ මාලිකා බැඳි අපි අතින් පින් කෙරෙනවා කියන එක මහ පුදුමයක්.